හේ කොහොමද ශ්‍රී ලංකාව මහා පුදුම රටක්නේ. පුදුම දේවල් සිද්ධ වෙන්නේ. එකිනෙකා බැනගන්නවා, උදව් කරගන්නවා, නැවත බැනගන්නවා, නැවත උදව් කරගන්නවා. ඒ වගේම තමයි සමහර චරිත තියෙනවා හිතා ගන්නත් බැරි තරම් දේවල් ඔහුගේ අභ්‍යන්තරයේ තියෙනවා. ඒ වගේ චරිතයක් තමයි ඔබ මේ දකින්නේ. ඔහු රත්නායක. දැනට ශ්‍රී ලංකාවේ සිටින විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධාන ආරක්ෂකයා වශයෙන් කටයුතු කරන්නේ මොහු. මොහු ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ පුහුණුව ලැබූ සෙබළෙක් බව තමයි කියන්නේ. ඉතින් මොහු විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ පෞද්ගලික ආරක්ෂකයා වශයෙන් තෝරා ගැනීම සඳහා සුවිශේෂී හේතු නැති. ඒ වගේම තමයි අපි දකිනවා මාධ්‍යයේ මොහු මොනතරම් සියුම්ව ජනාධිපතිවරයා ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරනවාද කියන වග. ඒ මොහුගේ පුළුවන් තරම් ශක්තියෙන් මොහු ඒ ආරක්ෂාව සපයා දෙන බවට නොයෙකුත් අවස්ථාවල මාධ්‍යයේ දැක තිබෙනවා. ඉතින් අද අපි කියන්නේ මේ රත්නායකගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙනහැර පාන්නා වූ විශ්වකර්මයක් නෙවෙයි. මේ ඔබ දකින්නේ ඔහුගේ නිවස. ඔහුගේ නිවසේ ඔහු මේ සිවිල් ඇඳුමින් සැරසිලා ඔහු මේ මොකද කරන්නේ? ඔහුගේ ගම් වතුරත් පහුගියදා යට වෙනවා. මේ මහා ගම් වතුර ශ්‍රී ලංකාවටම විවේචනයක් බවට පත් වුණු මහා ගම් වතුරෙන් ඔහුගේ නිවසත් යට වෙනවා. ඔහු නිවසට වෙලා තනි කියන්නේ තමන්ගේ පවුලේ අයත් එක්ක බිරිඳ පුතා එක්ක ගියස් කරනවා. මාධ්‍ය ගියා මේ කාරණය හිතා ගන්නත් බෑ. මෙවන් ප්‍රබල චරිතයක්. ඇතරම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ආරක්ෂා කරන ප්‍රධාන ආරක්ෂකයා කියනට ඔහු සුවිශාල චරිතයක්. ඔහුට ගොඩ නැගුණු විශාල පිරිසක් ඉන්න බවට තමයි ජනතාවගේ හැඟීම. කෙසේ වුණත් ඔහු නිවස තනියම අස්පස් කරනවා, තනියම පිරිසිදු කරනවා තමන්ගේ පවුලේ එක්කෙනා දෙන්නත් එක්ක. මේක දේශපාලන න්‍යායට වඩා මෙහි යම් ගත යුතු දෙයක් තිබෙනවා. නැවතත් අපි පටන් ගමු. ඉතින් මේ ආරක්ෂකයා තමන්ගේ ජනාධිපතිවරයා ආරක්ෂා කරගනිමින් ඒ තියෙන බලපුලුවන්කාරකම් තමන්ගේ පෞද්ගලික ජීවිතයට ගෙනල්ලා නැහැ. මේක තමයි ශ්‍රී ලංකීය දේශපාලනට අවශ්‍ය. ජනතාවත් පුන පුනා කියන්නේ මේ තියෙන මේ දේශපාලන ක්‍රමයට වඩා මේ වගේ චරිත අභ්‍යන්තරය තුලින්ම තමන්ගේ ඒ කියන්නේ හොරා නොකෑම අවංකත්වය ප්‍රදර්ශනය කිරීම තමයි ශ්‍රී ලංකීය දේශපාලනට අත්‍යවශ්‍ය. අන්නේ ගති ලක්ෂණ මේ කාරණය තුලින් පෙන්වු කරනවා. උර නැත්තම් පුළුවන් ඕගේ බලපුලුවන්කාර. ඉතින් එහෙම ශ්‍රී ලාංකීය දේශපාලනයේ පොදු ජනතාවගේ මුදල් සොරා නොකන දේශපාලනයක් ශ්‍රී ලංකාවට හැදුනොත් ඇත්තටම ශ්‍රී ලංකාවේ දේශපාලනය ලංකාවේ ජනතාවගේ බදු මුදල් ඉතුරු වෙනවා. ලංකාවේ බදු මුදල් ඉතුරු වෙනවා කියන්නේ රටේ ජනතාව ගෙවන්නා වූ බදු මුදල් ඉතුරු වෙනවා කියන්නේ රටේ පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් මේ මුදල් ඉතුරු වෙනවා. ඒ ඉතුරු වීම තමයි රටේ සංවර්ධනය කියන්නේ. අපි වෙන රටවල් වල දක්න සංවර්ධනයේ ශ්‍රී ලංකාවේ නොවෙන්න ප්‍රධාන හේතුවක් ලෙස ගැනෙන්නේ ජනතාවගේ බදු මුදල්, ඒ වගේම ණයට ගන්නා පිටරට වලින් ණයට ගන්නා මුදල් දේශපාලඥයාගේ පරිභෝජනය සඳහා ගැනීම තුල ඒවා සොරා කෑම තුල ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට විශාල හේතුවක් වුණ බවට තමයි පසුගිය කාලේ ජනතාව තීන්දුව කරේ. ඒ තීන්දුව මත තමයි ජනතාව නව රජයක් පත් කරගත්තේ. එහි ගති ලක්ෂණ, එහි ලස්සන ස්වභාවය මේ වගේ චරිත තුල තිබෙනවා. ඒ ඇත්තටම ඔවුන් අභ්‍යන්තරය තමන්ගේ පක්ෂය වෙනුවෙන් ගොඩනගපු කාරණේ වෙන්න පුළුවන් ඒ තුල විද්‍යමාන වෙන්නේ. නමුත්
වර්තමාන දේශපාලන නායකත්වයේ උසුලන අක්ෂයටත් නොඑක් ඡේදනා එල්ලනවන යම්කිසි පුද්ගලයන් කෙරෙහි. ඇත්තටම මම නම් දකින්නේ මේ පුද්ගලයන් මේ දේශපාලන පක්ෂයේ අභ්‍යන්තරය පිළිබඳව දැනුමක් නැහැ වුන්ට. එහෙම වුණොත් ශ්‍රී ලංකාව ලස්සන රටක් වේවි. ඒ දේශපාලන පක්ෂයට පහුගිය පසු කාලින විකතුණු පුද්ගලයෝ ඇත්තට මේ දේශපාලන පක්ෂයේ තිබුණු හරය මිනිස්සු දන්නේ නැහැ. ඔවුන් දන්නේ තමන්ගේ අනිකුත් පක්ෂවල ඉඳලා ආපු පිරිසනේ. ඔවුන් දන්නේ තමන් කරපු ක්‍රියාවලිය විතර. මේ නිසා බොහෝ දුරට අනාගන්නා ස්වභාවයක් දැන් වෙනකොට දකින්න ලැබෙනවා. ඒ අනාගන්නා ස්වභාවය වෙනස් වීමට නම් නැවත ඔවුන්ගේ පක්ෂයේ තිබුණු ප්‍රතිපත්තීන් මේ තමන්ගේ නියෝජිතයා තුළටත් කාවැද්වීම අවශ්‍ය වෙනවා. ඇත්තටම මේ රත්නායක වැනි අයට නම් එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඔවුන් ලේවලින්ම තමන්ගේ ගුණාංග ප්‍රගුණ කරලා තියෙනවා කිව්වොත් එහෙම නිවැරදි. ඒ නිසා අපි ඉදිරියටත් මෙවැනි මිනිසුන් මේ ලංකාවේ ආරක්ෂාව වෙනුවෙන් කැපවුණු ඇතයි කියන බලාපොරොත්තුවෙන් අද අපි සමුගන්නවා. රැට්